දිව්‍යංගි සුබෝදෑසනක් යෝසනාරා. අද දවස ටිකක් වෙනස් නේද? හැමදේම වෙනස් වෙනකොට සබා දහමත් හරි ලස්සනට වෙනස් වෙනවා. එහෙම නේද දිව්‍යංගි? ඔව් සෙනාරා අනිවාර්යෙන්. ඉතින් මේ උදේ පාන්දර සූර්යා ලෝකේ වැඩිමත් සමග බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. එසේනම් ජාතික ගීය හා පෙරපාසල් ගීය ගායනා කිරීමට ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා.
අද මේ පොතේ පහන්සිල් දැල්වීම සඳහා අපේ පෙළ පාසලේ දුවදරුවන් සහභාගී වෙලා ඉන්නේ. අයිබෝවන් සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. අද දින අපගේ විවිධ ප්‍රසංගය බැලීමට පැමිණි සියලු දෙනාම සාදරයෙන් පිළිගනු ලබනවා. ස්තුතියි. මම සෙල්ලියා සස්සනි. வணக்கம் எல்லோருக்கும் இந்து தினம் இங்கே அளிப்பே எடுத்துக்கொண்டு வருகை தந்துள்ள அனைவருக்கும் அன்புடன் வரவேற்கிறோம். நன்றி. நான் செத்துள்ள. Good morning and have a great day. It's very special from to you. Welcome to all. My dear teachers, my dear parents and my dear friends, I warmly welcome preschool annual concert. Thank you all. පෙර පාසල් ලොකු ටීචර්ට ඔබේ මානෙල් ගුරු මෑණියනි ඔබටයි මේ වේදිකාවේ ඉඩහසර වෙන් කර දෙන්නේ. සුබම සුබ උදෑසනක් වේවා කියලා මම සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. මට මේ අවස්ථාවේ ලැබිලා තියෙන්නේ අද මේ කාර්යයේ අරමුණ සහ පිළිගැනීමේ කතාව ළමාවියේ සංවර්ධන මධ්‍යස්ථානය ගැන පැවසුවොත් අපි ඇත්තෙන්ම කරගෙන යන්නේ පුංචි දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාකාරකම් වල තමයි ප්‍රධාන තැන යෙදিলা තියෙන්නේ. අපේ පෙර පාසලේ පුංචි දුවා දරුවන් 24ක් පමණ අධ්‍යාපන කටයුතු සිදු කරනවා. ඉතින් මේ අතරේ අපේ ඉන්නේ දෙමාපියන් අතරින් හැකියාව තියන අය. ඒ කියන්නේ මුදල් අතින් හැකියාව තියන අය නැති අය මේ දෙගොල්ලෙන්ගෙම තමයි ඇත්තෙම පෙර පාසලේ මේ පිරිස සංකලනය වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ හැමෝටම කරගෙන යන්න පුළුවන් අයුරින් තමයි අපි ඉගෙනුම් ක්‍රියාකාරකනොත් ඒ වගේම මේ උත්සවය සංවිධානය කරේ. මොකද එහෙම නැති වුණොත් අර හැකියාව නොමැති දෙමාපියන් නැත්තෙම අසරණ වෙනවා.
හදිසියෙන් තමයි මෙතෙන්ට සහභාගී වෙන්න සිද්ධ වුණේ. ඒ කොහොම වුණත් මේ පෙර පාසලේ අපේ ලොකු ටීචර් කතා කරලා කිව්වා දෙමව්පියන්ට ලොකු කරදරයක් එහෙම මේ වියදම් පැත්තෙන් කතා කරාම එහෙම අපහසුතාවයට පත් කරන්න බැරි නිසා මේ උත්සවය සාමාන්‍ය මට්ටමින් ගත්තා. එහෙම කියන කතාව කිව්වා. ඇත්තටම එහෙම උත්සවයේ විසිතුරු බව බලාගෙන කවුරුත් මෙතන නැහැ. එහෙම දරුවන්ගේ දක්ෂතාවය තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක මේ වෙනකොට දරුවෝ ඔප්පු කරලා ඉවරයි. අපි දන්නවා මානෙල් ගුරුතුමිය බොහොම කැපකිරීමකින් වැඩ කරන ගුරුතුමියා. අනිත් ගුරුතුමියත් ඒ විදිහමයි. ඉතින් ඉස්සරහට ඕගොල්ලන්ගේ කටයුතු සාර්ථක වෙන්නත් දරුවන්ගේ අනාගතය යහපත් වෙන්නත් ප්‍රාර්ථනා කරමින් මන් නිහඬ වෙනවා. ස්තුතියි.
දීපල්ලා වෙලෙහිය මහවර කරන පල්ලා යලේ කන්න ගොඩ දමලා දීපල්ලා යලේ කන්න ගොඩ දමලා දීපල්ලා සතර වරම් දෙවි පිහිටෙන් ගොඩට යමල්ලා හොයි රයි රේ ඔය රාමා කොළමඩපා හොයි රාමෝ
තියෙනවා පොළොව වැස්සම දියුණු වගේ
මගේ සතුට ඔබේ හසරේ ගිලිහෙන්න ඉඩ දෙන්නේ පාරන් වටේ ජීවිතේ La 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 පියාපත් සලමින් මල ප්‍රතිබල කෙලවට හංස පියාපත් සලමින් ඔබේ පායටි සඳකඩ පහන පායලා බ්‍රහස්පති තාරකාව මුමුන් වී සරත් නුඹ ගැබ ස්වර්ණමාලි මාසෑ අග කොත් පලංගලා
ළඟ කොත් බලන්දලා සතර වරම් දෙවි මහරජ සතර පතින් හැවිදි පිරිත් පැන් සිටි පුතුනේ ගොවක් මල් කිලිගෙන සතර වරම් දෙවි මහරජ සතර පතින් හැවිදි පිරිත් පැන් සිටි පුතුනේ ගොවක් මල් කිලිගෙන උත්පලලලාගෙන ඇඟිලි පොකුරට කලාවැවුදියේ උත්පලලලාගෙන ඇඟිලි පොකුරට අප්සරාවිය ලෙන්දොර බලා ඉඳිනවා වලහක දෙවිඳු ඉසිවර ඇසෙන් මලවලා පුතු දෙස සුරුනි විහාරය ළඟ අන්න ඉඳිනවා සුරුනි විහාරය ළඟ අන්න ඉඳිනවා සතර වරම් දෙවි මහරජ සතර පතින් ඇවිදින් පිරිත් පැන් සිටි පුතුනේ ගොවක් මල් කිරිතෙන් සතර වරම් දෙවි මහරජ සතර පතින් ඇවිදින් පිරිත් පැන් සිටි පුතුනේ ගොවක් මල් කිරිතෙන්
andam anna bala uduwan tale malakam kerken andam anna bala birani udamni kette mo silaven andam anna bala uduwan tale malakam kerken andam
உசுரல நீ துடிக்கிறியே அழுப்பி வயசுல நீ படுத்திரியே மெதுவா கழுத்துல நீ மணக்கிறியே இது அதுதானா வயசு போதுமா இன்னும் கொஞ்சம் வேணுமா இந்த வயசு போதுமா இன்னும் கொஞ்சம் வேணுமா அப்படி போட்டு 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 அதடி போட்டு கண்ணால அப்படி போட்டு 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 இழுத்து போட்டு கையால రాజమండ్రి రాగమంజరి మాయమ్మ పేరు తలవనోళ్ళు లేరు మేస్తిరి కళాకారుల ఫ్యామిలీ మరి ఏ కచ్చ కడితే నిద్రపోదు నిండు రాత్రి కుర్చీని మాట్లాడబెట్టి महबूबा 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 तुम है मेरे दिल का अजूबा 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 तेरे इश्क की दीवानगी सर पे चढ़ के बोले तेरे इश्क की दीवानगी सर पे चढ़ के बोले तूने क्या किया ये क्या हुआ दिल डिंग डांग डिंग डोले है दिल डिंग डांग डिंग डोले
කළ මල් කුමාරියෝ Be
බලන් සකි සත්සමුදුරු ගැඹරේ උත්තම මුනි දලදා පදම්මන මුකුර රන්නවුතා බලන් සකි සත්සමුදුරු ගැඹරේ नहीं हुआ वैद सिय पुतुन
මත අවිදරා වැද රණ මතින් බෑවෙකුන් දැක බෑබැකින් විස අත්මුදුන් දෙති පියවරුන් මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදු කල ඒ පුතුන් තුන්හෙලේ හැම මව්වරුන් අය කිරි එලි ඇත උන්නමින් රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදු මේ පින්බිමේ පස් පිඩක් ගිලිහි නොයන්නට රන්නටක් ඇත සිව් කොනේ නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ පුර දේවතා එළිරෑ පුරා දැල් දීතියේ Sohoyuran
Bima, so you run. Rana Bima, so you run. සියලුම දෙනාට අවසරයි ශ්‍රී චන්දෝති මුල්ලමාය මධ්‍යස්ථානයේ අපේ පාලිකතුමිය සහ අපේ අනෙක් ගුරුතුමියකින් අවසරයි ඒක මේ අවස්ථාවට සහභාගී වෙන සියලුම ආරාධනා මුත්තන් දෙමව්පියන් ඒ වගේම හිතවතුන් ගමේ වැඩිහිටි සියලු දරුවන් සියලු දෙනාගේ අවසරයි මම හිතන්නේ මේ ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්නේ කතා අහන්න නෙවෙයි දරුවන්ගේ දක්ෂතා දකින්න. ඉතින් ඒ සඳහා අවස්ථාව තමයි අද දවසේ උදා වෙලා තියෙන්නේ. ඉතින් පෙර පාසල ආරම්භ වෙලා අවුරුද්දක් ගෙවුනට පස්සේ සෑම පෙර පාසලක වාගේ මේ විදිහට විවිධ ප්‍රසංගයක් පවත්වනවා. මම හිතන්නේ මේ විශේෂත්වය වන්නේ මේ පෙර පාසල අනෙක් පෙර පාසලට වඩා පොඩි සුවිශේෂීතාවක් තියෙනවා. මොකද මේ අපි දැක්කා මේ දරුවන්ගේ දක්ෂතා කොහොමද කියලා. අපේ මගේ දීනෙකුත් මේ පෙර පාසලේ ඉගෙන ලබනවා. ළමයා ඉස්සෙල්ලාම පෙර පාසලට ආපු දවසයි අද දවසයි ගත්තම විශාල වෙනසක් තියෙනවා. විශේෂයෙන්ම දරුවා ඔහුගේ ඇයගේ මම හිතන්නේ සමාජයත් එක්ක ගැටෙන හැටි, කතා බහ කරන හැටි, සිරිත් පිරිත් වගේ විතරක් නෙවෙයි දැන් ඩිංග ඩිංග ලියන්නත් පුරු වෙලා තියෙනවා. Kurima dan dakti materin api yang
පිටිපස්සේ සීට් එකේ අක්කල සින්දු කියයත් කුඩියයි ආච්චිගේ ඇල්ලට වැල්ල වායේ පාරට දැම්මා වාගේ සීතල වෙනස් වෙනා ලොකු අම්මා सुरंगनी आदरेन पलायन वतुरनाला वतुरनाला चितकुन्ने करा इनवते नल्ले हिरुती राते कुलितिया मग सुरंगनी इलयानी निकुसला सुरंगनी दीदिन ऐबन तियला वतुरनाला वतुरनाला चितकुन्ने करा इनवते नल्ले हिरुती राते में कुलितिया मग सुरंगनी इलयानी निकुसला
तेरी नजर का कसूर है पास तू क्यों दूर है ये इश्क का जो फितूर है नशे में दिल तेरे चूर है अब तो होश ना खबर है ये कैसा असर है होश ना खबर है ये कैसा असर है तुमसे मिलने के बाद दिल पर तुमसे मिलने के बाद दिल पर सबर क्यों मीठा है फल ख्वाब है तू मेरे दिल का करार देख ले जाने मन देख ले बस एक बार चैन खो गया है कुछ तो हो गया है चैन खो गया है कुछ तो हो गया है तुमसे मिलने के बाद दिल पर तुमसे मिलने के बाद दिल पर अब तो होश ना खबर है ये कैसा असर है होश ना खबर है ये कैसा असर है तुमसे मिलने के बाद दिल पर तुमसे मिलने के बाद दिल पर केदरवल्ली कैमरवल्ली हैबरवल्ली वाला पोटे रहम पोटे कादिना कैला पोज पाटर गेना वारामले बादेयो कुकुरु कंदे कोबेयने Kukruk kukruk kiane Mami ni madiya dia kabe babala kamre jamudenya udinya gorpini berenam bar badna mi malang gandakan jamudenya Ima pite yang mudenna kopi du kale
bergadap anggerna dunna nangida rumber bergadap umbar dunna dabu alla denna dabu umbar dunna dabu alla denna dabu chuchunna dunna dabu apadatte tilbedabu chuchunna dunna dabu apadatte tilbedabu metnata aave bola deyo nette dinane tedinane nette dinane tedinane mami ni madiya dia kabe babalayak kamabe samudenya udinya nada bol ini barinam bar badna mi malan bandakan samudenya සුබම සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. අද අපේ
ශ්‍රී චන්ද්‍රජෝති මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දුවා දරුවන්ගේ කලෙලි මංගල්‍ය අවසාන අවස්ථාවට තමයි ඇත්තෙම අපි එළඹිලා තියෙන්නේ. ඉතින් වේදනාකාරී අවස්ථාවක් තමයි. මොකද අවුරුද්දක් දෙකක් අපි දෙන්න ළඟ මමයි මගේ සහයි ගුරුතුමියයි ළඟ මේ දුවා දරුවෝ ඉගෙනුම් ක්‍රියාකාරකම් වල යෙදුනා. සමහර අවස්ථාවල සරදාන සිද්ධ වුණා මේ තාත්තේ. ඒ ආදරේ නැතුව නෙමෙයි අම්මේ තාත්තේ. පුංචි දරුවන්ට ගෙදර එක්කෙනෙක් බලා ගන්න බැරුව අපි මෙතන මේ දරුවෝ ටික බලා ගන්න ගොඩාක් වෙහෙසෙනවා. ආදරෙන්ම කියලා බැරි අවස්ථාවල ඇත්තෙම සැර දානවා. ඒ නැති වුණොත් ඇත්තෙම මේ දරුවෝ මේ තත්ත්වෙට ගන්න අමාරුයි අපට. මොකද කියන දේ අහන්නෙම නැතුව යනවා අපි සැර කරේ නැත්තම්. ඒක තමයි ඇත්තම අපි එක අවුරුද්දක් ඒ ආදීනව වින්දා. මොකද තාත්තා කෙනේ සැර දැම්ම කියලා අපිට ගොඩාක් දොස් කිව්වා. ඊට පස්සේ අපි මාස දෙකක් තුනක් ඇත්තෙම මේ සැර දැම්මේ නැහැ. නමුත් ළමයි මේ දඟලන එක අපට මේ නතර කරන්නම බැරුව ගියා. ඊට පස්සේ චුට්ටක් ඇත්තෙම අපි අර සැර දාන්න ඕන අවස්ථාවට අපි සැර දානවා. ඒ ආදරේ නැතුව නෙමෙයි අම්මේ තාත්තේ ඔයාලගේ දරුවෝ ඇත්තෙම මේ තත්ත්වෙට ගන්න නැත්තම් බෑ ඇත්තටම. සැර දාන්නේ මේ මොකද මේ මහා ලොකු මේ සත්තුන්ට මේ සැර දාන විදිහට නෙමෙයි අපි අපේ ළමයිනේ. මටත් ළමයි දෙන්නෙක් ඉන්නවා. මං පුදුමාකාර ආදරෙන් ඒ ළමයි දෙන්න හැදුවේ. ඒ වගේ තමයි අම්මේ තාත්තේ ඔයාලගේ දරුවෝ ටිකත් මට මගේ දරුවෝ මෙතෙන්ට ආවට පස්සේ මං කවදාවත් දරුවෙකුට මේ එකම දරුවෝ සල්ලි නෑ, සල්ලි තියනවා, ලස්සනයි, කැතයි, හොටු පෙරිලවත් පිරිසුදු නෑ කියලාවත් මං කවදාවත් ඒ දරුවෝ වෙන් කරලා නෑ. මේ දරුවෝ හැමෝම මේ දරුවෝ ඔක්කොම මගේ මෙතෙන්ට ආවට පස්සේ මං 11:00 වෙනකන් සමහරට 20 සැරයකට වැඩිය මම මේ දොර අරිනා. මොකද අම්මා කෙනෙක් එක සැරයක් එනවා, තව අම්මා කෙනෙක් එක සැරයක් එනවා, වෙන මොකකටයි තව සැරයක් එනවා. සමහර උවමනා වෙලාවට විශේෂයෙන් මේ මාස දෙක තුන හැබැයි මම සමහර වෙලාවට 10 12 වතාව 20 වතාව මම එළියට ආව මේ ළමයි ටික. මොකද දොර ඇරපු ගමන් එනවා. එයාලගේ ලෝකෙනේ. ඉතින් ඒ ඔයාලගේ දරුවෝ ටික මං ආරක්ෂා කරලා දෙන්න ඕන හින්දා තමයි මං එහෙම කරේ. ඒ වගේම තමයි අම්මලා තාත්තලාට සමහර වෙලාවට හිත රිදෙන්න වචනයක් කියවෙන්න ඇති. ඒ කිව්වෙත් ඔයාලගේ දරුවෝ පෙරටු කොටගෙන තමයි. නැත්තම් ඔයාලගේ පෞද්ගලික තරහක්වත් කිසිම දෙයක් නෑ මගේ. හැමෝම මට අම්මලා සහෝදරයෝ නෑදෑයෝ හිතවත්තු. ඉතින් අපි එදා අවුරුද්දක්ද දෙකක්ද ඔයාලා මුල් ආරම්භයේ සිටම යම් වචනයක් කිව්වනම් මං ඔයාලට කිව්වේ ඇත්තෙන්ම ඔයාලගේ දරුවෝ වෙනුවෙන්. මොකද සමහර අවස්ථාවල ඔයාලා අද දකින්න ඇති සමහරට මගෙන් මේ දේ අතපසු වුණා කියලා ඔයාලට හිතෙන්න එන්නේ නැති මගේ දරුවා වෙනුවෙන්. අන්නේ තාත්තේ නැති කරන්න තමයි සමහරට අම්මලාට දොස් කිව්වේ, තාත්තලාට දොස් කිව්වේ. ඉතින් ඒ තරහෙන් නෙමෙයි මං ඉල්ලා සිටින්නේ මේ දරුවෝ හැමෝම දක්ෂයි. දක්ෂ නැති දරුවෙක් නෑ, බැරි දරුවෙක් නෑ, හැමෝටම පුළුවන්. හැබැයි අම්මලා තාත්තලා පිටිපස්සෙන් නිතරම ඉන්න. මොකද දැන් ළමයි විශේෂයෙන් ෆෝන් එක බලනවා ගෙදර. කරුණාකරලා ඔයාලා පුළුවන් නම් ඒක නැති කරගන්න. අපි දැන් පුහුණුව පිළිබඳ න්‍යායක් කියලා දෙයක් තියෙනවා අපිට. මේ දරුවන්ට ඒක තමයි අපි කරලා තියෙන්නේ. නිතර අපි මේ ක්‍රියාකාරකම් වල යෙදෙව්වා. එහෙම නැති වුණා නම් අපිට මේ දස්කම් අපිට බලන්න බෑ, ඔයාලට බලන්න බෑ, සතුටු වෙන්න බෑ. KA තෙහස් උද්දීප පුතුණුවන්ට මීළඟට KM සරණි ප්‍රමෝද්‍යා දියණියටත් PG සාවින්ද්‍යා දහම්සා දියණියටත් RM හස්නා ගෞරවී රාජසිංහ දියණියටත් RM චිතුලි චාතුර්යා දියණියටත් NM ප්‍රවීන් නකලංක පුතුණුවන්ටත් SM තරුණිමා සජානී දියණියටත්
DA සෙනුල්යා සත්සරණී දියණියට WG දුවිදු නිපුන් සර HM විසුල සඳහම් පුතණුවන්ට MM තේෂාන් ශනුල්ක පුතණුවන්ට KM ජානිරු ගිහන්ස පුතණුවන්ට DM ලකිඳු විස්මිත TP කලිඳු විදුම්න UKD දිදුල නවෝත් ධනංජය පුතණුවන්ට DM සෙතුල ගිමින් දෙනෙත් පුතණුවන්ට රශ්මින්ද දුෂේන් අකේෂ් සිනෙත්මා මීළඟට ගුරුවරුන් දෙපළ සඳහා ත්‍යාග ප්‍රදානය සඳහා ශශිකා ගුරුතුමියටත් නිර්මලා ගුරුතුමියටත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. මීළඟට ගුරුවරුන් දෙපළ සඳහා ත්‍යාග ප්‍රදානයට දුහිත සහ විදුල ශිෂ්‍යයන්ට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. මීළඟට දෙමව්පියන් විසින් පෙර පාසලට ඡායාරූපයක් ප්‍රදානය කරන මොහොත තමයි මේ එළඹ තිබෙන්නේ. Pandure pippulu malat mawagi bulu
ගේම කෝල් හාමිගේ ගයනවලු මම පාඩම් වැඩහුනි කරන හොඳ ළමයෙක්ලු මම පාඩම් වැඩහුනි කරන හොඳ ළමයෙක්ලු වගේ කියලා තාත්තා කියනවා තංගමල්ලක් තමයි කියලා අම්මා කියනවා කුරුළු පෙච්ච වගේ කියලා තාත්තා කියනවා තංගමල්ලක් තමයි කියලා අම්මා කියනවා ආච්චි සීයරන්න නිකක් කියලා කියනවා මේ හැමෝම ආදරෙන් මාව රකින්නවා මේ හැමෝම ආදරෙන් මාව රකින්නවා සංග කරනවා පෙන්චත් මං වගේ මලු මල් පඳුරේ පිපුණු මල මං වගේ මලු මං වගේම කෝල් හාමිගේ ගයනවලු මම පාඩම් වැඩහුනි කරන හොඳ ළමයෙක්ලු මම පාඩම් වැඩහුනි කරන හොඳ ළමයෙක්ලු කිරණක් සේතාතා එළිය ගිනිනවා අම්මා මගේ සමෙලියක් සේදෙබලෙනවා කිරණක් සේතාතා එළිය ගිනිනවා අම්මා මගේ සමෙලියක් සේදෙබලෙනවා නිදි පහනක් වාගේ ගුරුතුමියා ඉන්නවා පාසල සෝන හමුනවා මල්ලු යනකි මගේ පාසල සෝන හමුනවා